සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාලෝ සියලු දෙනාම ඔයාලා මේ එකතුලා එන්නේ ශ්‍රී නිට්වර්ක් YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්නලට අද ගෙන යාලුනි වාගේ Google Drive එකේ ඩිලීට් වෙච්ච ෆයිල් ෆොටෝ සියල්ල ලේසියෙන් පහසුවෙන් නැවත රිකවරි කරගන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නවට ගොඩක් අදගත්තේ වීඩියෝ එක. ඔයාගේ Gmail ගොඩක් පාවිච්චි කරන Google Drive හරහා අපි GB 15ක් අපිට දෙනවා එකේ ෆයිල් ෆොටෝස් වීඩියෝස් ඕන දෙයක් අප්ලෝඩ් කරලා තියාගන්න. එතනදී ඔයාගේ ෆයිල් ඩිලීට් වුණොත් ලේසියෙන් පහසුවෙන් ෆයිල් සහ ෆොටෝස් ඕනම දෙයක් නැවත ලේසියෙන් පහසුවෙන් රිකවරි කරගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන වීඩියෝ. ඔන්න යාළුවනේ මගේ channel අලෝ කෙනෙක් නම් මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මගේ channel එකට එකතු වෙන්න. ඒ වගේම යාළුවනේ subscribe button එක click කරන් පස්සේ මේ දකුණු පැත්තේ එන bell icon එක click කරලා all click කරන්න අමතක කරන්න එපා. එතකොට මම දාන වීඩියෝ ඔයාලකට ඉක්මනින් notification එක මාරෙන් ගෙන්නවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම comment section එකේ comment එකක් දාන්න අමතක කරන්නත් එපා. හරි යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔන්න මුලින්ම කරන්න ඔයා යන්න Google Chrome එකට. Google Chrome එකට ගිහලා Google Chrome එකේ ඔයාලට ඒ delete වෙච්ච Google Drive එකේ තියෙන ෆයිල් delete වෙච්ච Gmail එක මෙතනින් login වෙන්න ඕන. ඔයා ඉස්සරහම කරන්න ඕන Google එකට ගිහලා ඔයාගේ ෆයිල් delete වෙච්ච ඒ කියන්නේ Google Drive එකේ delete වෙච්ච ෆයිල් delete වෙච්ච Gmail එකට තමයි මෙතනින් login වෙන්න ඕන. ඊට පස්සේ මෙතන search එකේ type කරන්න drive support කියලා. ඔන්න මම drive support කියලා දාලා මෙන්න මෙතන search කරනවා. ඊට පස්සේ ඔයා කරන්න මේ පළවෙනි link එක උඩ click කරන්න. මේ Google Drives help කියලා දෙනවා. ඒක උඩ මෙන්න මෙතන touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ කරන්න මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවාට පේනවා contact us කියලා. මෙන්න මෙතනින් පල්ලෙහා English language English තේරලා තිබුණ නැත්නම් ඔයා අනිවාර්යයෙන් මෙතන English දාගන්න. ඊට පස්සේ මේ contact us කියන උඩ මෙන්න මෙතන touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ මෙතන type කරනවා recover deleted file කියලා. ඔන්න ඊට පස්සේ ඔයා කරනවා මේ next කියන බටන් උඩ මෙන්න මෙතන touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ next step කියලා උඩ මෙන්න මේ touch කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ chat කියන option එක මෙතනින් තෝරගන්න. ඊට පස්සේ ඔයාගේ නම මෙතන වැටේ අනිවාර්යෙන්. ඔයා Gmail එකට login වෙලා තියෙන නම වැටේ. ඊට පස්සේ මෙතන select issue එක select කරන්න කියලා මෙතනින් දාන්න ඔයා missing or deleted file කියන එක. ඊට පස්සේ මේ submit කියන උඩ මෙන්න මේ touch කරන්න. ඊට පස්සේ ඔන්න loading වෙනවට පේනවා. පොඩක් කොහම මේක වලට chat එක උනනකම් ඉන්න වෙනවා. ඔන්න ඊට පස්සේ ඔයාගේ chat එක මෙන්න මේ විදිහට open කරනවා. දැන් ඔයා මෙතනින් මම ටයිප් කරන විදිහට ප්‍රශ්න කරලා එයාලා උත්තර දෙයි. ඒකට ඒවට උත්තර දීලා ඔයාගේ chat එක recovery කරන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මේ step ටික ඔයා හරියට follow කරන්න.
මේ ආකාරයට වගේ Google Drive එකේ තියෙන delete වෙච්ච සියලුම ෆයිල් ඔයාට රිකවරි කර ගැනීම හැකියාව දෙන ඔයාට මෙතනදී හරියට ඒ ආන ප්‍රශ්නයට උත්තර දෙන්න මම දැන් ටයිප් කරපු ටිකම ටයිප් කරලා තමයි ඔයාට ගන්න තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ delete වෙච්ච ෆයිල් ටික රිකවරි කරලා දෙනවා මේ tool හරහා. ඔන්න ඔයාට මේ ආකාරයෙන් විනාඩි 2-3ක් ඇතුළත ඔයාගේ delete වෙච්ච drive backup සියල්ලම නැවත ෆයිල් ෆොටෝ වීඩියෝ ඕන දෙයක් ඔයාට ලේසියෙන් පාස් වෙන්න නැත රිකවරි කරගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ හොඳයි කියලා දෙනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම තත්ත්වවල බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාගේ සෝෂල් මීඩියා WhatsApp Instagram Facebook ඕනම එකක් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මගේ channel එකත් එකතු වෙන්න. ඒ වගේම subscribe button එක click කරන් පස්සේ bell icon එක all දාගන්නත් අමතක කරන්න එපා. එතකොට මම දාන වීඩියෝ වලට notification මාර්ගෙන් ඉක්මනින් ඔයාලට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ මේ වගේ වලට වැදගත් වෙන අලුත් වීඩියෝ එකක් හැදෙනකන් ගිහින් ඉන්න ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.